සමහර ගෙඩි මොරුවට පස්සෙත් හරි රහයි නේද? සමහර ගෙඩි නම් මේරුවම රහයි තමයි. මත් එකක් දැනගන්න. එයාද කොහෙද ගියේ? දත්ලිගේ මඩුව අස්සරින් ගලා අර නාකි ගෑණි එක සෙල්ලම් දාලා දැන් මගෙන් අහනවා මං කොහෙද ගියේ කියලා නේ. ඇයි උඹ මගේ මිනිහද? මං කොහෙ ගියා උඹට මොකද? අන්න මිනිස්සු. කොහෙද තමුසි ගියේ? හා? වෙන මිනිහෙක් එක්ක ඩීල් ගහගත්තද? ඩීල් එකට ගහගන්න එකයි ඩීල් යන්න ගහගන්න එකයි කියන්නේ දෙකක්. මං තීරණය කරා ඩීල් එකට ගහගන්න. නිකන් ඩීල් යන්න උඩ පයින්න ඕනේ නෑනේ. ඔය අත්තක් සෙට් වෙන්නේ ඔව්. හරි පැත්තක් සෙට් වෙච්ච නැති හොඳ අත්තක් සෙට් වුණා. අච්චර අත තියන්න කියලා තත තිබ්බේ නෑ. අන්න මිනිස්සු අත තියන්න නැතුව හිත තියලා ගියාම හරි අමාරුයි සනංශ. මූඩ ගෑණියේ වෙන මිනිහෙක් ඇවිල්ලා හිත තිබ්බ වගේ පෙන්නන්නේ තොට කෙලින්නම තමයි. මාත් එහෙම තමයි හිතුවේ. පුරුමේ විතරක් පුරුම වෙච්ච කරුමෙට තමුසට ඒක තේරෙන්නේ නැහැ. එහෙම නැති පිරිමිත් ඉන්නවා. මං කැමති නෑ තමුස වෙනෙවුම් එක්ක ඩීල් යනවට. ඇයි? කැමති නැන්ද මගේ හිත පොඩ්ඩක් හීල් වෙනවාට? තමුස ඉතින් ඔය හීල් වෙන්න යන්නේ ඇඟ සේල් දාලානේ. ඉතින් වැඩක් නෑනේ. ඇඟ සේල් දැම්මම හම්බෙන්නේ නැති ෆීල් එක හිත හීල් කරන්න පුළුවන් පිරිමිකමක් තියෙනවා. තමුස හරි අමුතුයි මේ. දැන් මං දිමුතුයි. මේක. කලින් ඉතේ උදේ කියන මම කම්මුතුයි. ගන්නේ යන්න නම් ඕනේ ඉතින් නිවනට තමයි. මම විතර නෙවෙයි ඔය. මට වඩා පොරක් එක්ක සෙට් වෙච්ච එක ගැන මගේ බලවත් විරෝධය. උඹලත් මාර මිනිස්සු බං. උඹ ඔය කටින්ම මට දාර බඩුවක් කියනවා. ඊට පස්සේ උඹම ලෝභකම් කරනවානේ. ඔය ආවේ ලොකු සල්ලිකේ මාත්තේද්ද? දැන් උඹ මාව කාට හරි විකුණලා උඹත් කීයක් හරි හොයාගන්නවනේ. මටත් ගාණක් දෙනවා. ඒක සාධාරණ බිස්නස් එකක්. ඉතින් දැන් මොකද්ද මේ කියවන්නේ? මම කාගේ හරි හොඳක් කව මොකද උඹට ඔච්චර කක් කියන්නේ? කත හේතුව ඉතින් කියන්න. දන්නේ. රොත් ගන්නේ. දවසට දෙතුන් වතාවක් පොම්ප ගන්න තරම් ඔය ටැංකිය පිරෙන්නේ නැහැ. මන් දන්නවනේ. එකපාරක් දුදින්න ඕන. ඊට පස්සේ නිකන් කී කරුවට ඔළුව පහත් කරගෙන ඉන්න. රොත් එක්ක යන්න. එක දවසක්. ඊට පස්සේ ඉතින් පාත බොක් ගන්න මට නෙවෙයි ඔයාට. ඔය කම්පියුටර් එක විදිය ගත්ත මිනිහ. අනේ පව්බා. කියලාත් බුදිය ගත්තේ නැහැ. හැබැයි මගේ උකුලට නිදාගත්තා. බොරු. අනිත් ඕම ಗುಣ කතන දෙන්නේ නැහැ වෙනේ උන් ගැන.
ඔච්චර ඉරිසියයි නම් මාව බැඳපන්. හිල් විතරක් කරන්නේ නැතුව මාත් එක්ක සිල් ගන්නත් දෙනවා නම් මම ඕන දෙයක් කරා. යා මට අද ගන්න. මට බෑ. මට බෑ. මට බෑනේ. කොම්බේ හතක්. කොම් බඩුවා. හරි? යමන් කිව්වම එන්න ඔබ දැනගන්න ඕනේ. බෑ කිව්වොත් බෑ තමයි. එච්චරයි. කොම් බඩුවක් වුණත් බෑ කිව්වොත් බෑ. කලින් රින් ගන්න එන්න එපා. අවුත්ති. හැටියන්ත බයිතිනි පිරිමේ දැක්කම ගොඩක් උගියවල් වල බල්ල බලලු වගේ ඉඳලා බඩුවක් ගාවට ආවට පස්සේ කඩුවක් වගේ ආටි සිංහේ මම දන්නේ උන් කොච්චර මෝඩයිද කියන්න. එයාදී මාතර මොලේ තියෙනවා. අයියනේ උන්ට කොන්ඩම් දාන්න කියන්නේ නැද්ද? මම මොකටද කියන්නේ? උන් දැනගන්න බෑ පරිස්සම් වෙන්න. අපි ගාවට එන ගොඩක් එමු ඉන්නේ පුදුම දදියමකින්. කෝලෙත් එක්ක ටොප් ගන්න උන් කැමති නෑ. ඔබට බය නැද්ද? මම ගෝ පොලිසියට අරන් යයි කියලා. මහත්තයා හොඳට බුදියන්න කැමති කි. මහත්තයා මං ගැන පොලිසියට කිව්වොත් හරි, උසාවි දැම්මොත් හරි අම්මපා ගානක් දීලා Facebook එකේ ලියවන මහත්තයාගේ ධාතු වැඩ. ඒකට මාතර කිසිම කෙල්ලෙක් රෙද්ද උසන්නේ නැහැ. මහත්තයාගේ පර්ස් එක දැක්කම තේරෙන මහත්තයාගේ ගෙදරින් හොඳට කන්න හම්බෙන්නේ නැහැ කියලා. මේ පතේ අමාරු තියෙන නීතියට උඩින්නේ මහත්තයා. තව ටික වෙලාවක් හිටියා නම් මාත්‍යට මටත් දෙයක් දීලාම යන්න තිබුණා. ඇයිද වෙලා මදි වුණා? අපි යකඩ නෙවෙයිනේ මාත්‍යෝ. මෙතෙන් දෙන සමහරුන් හිතන උන්ගේ වැඩේ විතරයි. පුංචි කාලේ ඉඳන් පරාර්ථකාම වෙලා පුරුද්දක් ඇත්තෙම නැහැ. දෙන තරමට තමයි ලැබෙන්නේ කියලා උන්ට දහම් පාසලකින්වත් උගන්ලා නැද්ද මන් දන්නේ. සමහර මහත්තුරු නම් එනවා හරි හොඳයි. මේ මහත්තුරුන්ට නැතත් සමහරලාට අපිට දෙයක් දීලා යනවා. රත්තරන් මිනිස්සු. දැන් මම මොන වගේ මිනිහෙක්ද? නැත්නම් පොලිසියට කියනවනේ නේ? නෑ මම මේ ආවේ පොලිස් ගමනක් නෙමෙයි. පොලිස් ගමනක් ආව නම් මම ඔබට සල්ලි දෙනවනේ. එහෙමද? ගෑනුන්ට මිනිස්සුන්ට පුදියන්න දානමක් නෑ. හැබැයි ඇඟ විකුණන්න දාන. දැන් ඔබ මට ඇඟ වික්කේ නෑනේ. මම ඔබට සල්ලි දුන්නෙත් නෑ ඇඟ විකුණනවට. හැබැයි මම නම් හිතාගෙනම හිටියේ. මොනවද? ටිකකින් මාත් එක්ක ගියාට පස්සේ පොලිස් ජීප් එක ඇවිල්ලා ඩඩ්ලිවයි මායිවයි කුදලගෙන යයි කියලා. පොලිසිය කියලා සකයි නම් සල්ලි අතර ගන්න එපා. මේ පොලිස් එකක් පැක්කේ කරන්නේ දුන්න. ඕනේ. මම වට කැමති නෑ. මේ
පොඩි චෙකප්පයක් එහෙම කරලා ටිකක් පිළිවෙලට රස්සාව කරාම බං. මහත්තයා මම හිතට අල්ලලා කියන්නේ. හැල්ලුවේ නැත්තම් ගෙලින්ම පොලිසියේ. කවුද බං? දිව්‍ය සප දෙන අප්සරාවක් මාර දිව්‍ය පුත්‍රයාගේ කූඩුවට ගිහිල්ලා දාන්නේ.